මොකද බං බෙරිහන් දෙන්නේ? අක්කන තුමුකෝ බබක්කය. අක්කේ හොරේ. හොරෙක් කොහෙවලු? අපිට හොරවන්න ඉක්මනවන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් අල්ලගෙන දෙන්න අපි නඩු දානවා. මිනිහා අපේ ගෙදරට හොරෙක් පැනලලු. මේ උදේ පාන්දර යන්නේ දෙන්නම් උකට තමයි. ඔය මොකන්ද ඔය ගත්තේ? මේක ගන්නවා. මේ සරම පිටින් සරම උනාට කමන්නේ වෙඩි තියන්න පිටිට පස්සේ යුනිෆෝම් එක ඇඳ ගන්නවා. යන්න. නැගිට බං. අතක උසපා. අතක. මන්දන් උඹට වෙලාව දුන්න හොඳටම ඇති. ඇත්ත කියපන්. උඹ මේ වෙනකොට ගෙවල් කියක් මංකොල්ල කාලා තියනවද? මංකොල්ල කියලා જાතියක් නම් කෑවේ නෑ. හට්ටි මුට්ටි වල දීලා බත් ටිකක් නම් කෑවා. එච්චරයි. හොඳ ටික. උදේට කණ්ඩ හදපු ව්‍යංජන ටික ඔක්කොම කාලා. චිකන් හට්ටියම කාලා. යකෝ දැන් එතකොට අපි උදේට කන්නේ තෝගේ මොකද්ද? හරි ඒ වැඩක් නෑ. මට කියපන් උඹ මේ වෙනකොට ගෙවල් කීයක් බින්දලා තියෙනවද? හා? මං හොරෙක් නෙමෙයි පොලිස් මහත්තයා. හොරෙක් නෙවෙයි නං. හොරෙන් බලා වගේ සින්නේ. චේ. කට කතා කියන්නේ බා පොලිස් මහත්තයා. ආයි කියන්නේ උඹ හොරෙක්නේ? ඈ? නැත්තම් උඹ මේ රාජාමේ අපේ දුක සැප බලන්න ආවද? ඈ? අපි සතුටින්ද කියලා බලන්න ආවද? ඈ? අම්සේ හොරෙක් නෙමෙයි නම් මොකද මේ අඳුර ගන්න බැරි වෙන්නේ ඇගේ පාට ගාගෙන? මොකෝ පෙරහැරක නටලා එන ගමන්ද? මේ පාට ගාලා නෙවෙයි. මේ මගේ පාට. මම භූතේ. භූතේ? ඔව්. අන්ත අසරණ වෙච්ච භූතෙක් පොලිස් මහත්තයා. මගේ පාන පල්ලා. මේ දැන් උඹ මෙතන මාට්ටු වුණාට පස්සේ මට අරාබි නිසොල්ලා සිටිකාරින්න හදන්න එපා. හරි? උඹ වගේ හොරු මංකොල්ලකාරයෝ මං ඕන තරම් දැකලා තියෙනවා. යකෝ මගේ සර්විස් එක අවුරුදු 15ක්. නේ? 15 ලාලාමිද? පොට එක වැඩක් නැහනේ. ආපු එකට උත්තර දීපන්කෝ. උඹ ගෙවල් කීයක් බින්දලා තියෙනවද? අනේ ඒකට උත්තර දීපන්. පොලිස් මහත්තයාට කියලා මගේ නැති වෙච්ච දෙයක් හොයාගන්න මම මේ ආවේ. නැති වෙච්ච දෙයක් හොයාගන්න මෙයාලට කියලාද? ඊට වඩා හොඳයි කියලා පේනයක් බැලුවන. අයිය මේ කියන විදිහට මෙයා අත්‍තරම් භූතෙක්ද දන්නේ? පිස්සුද බං? මූ මේ මොන හරි ජරාවකටත් බැහි වෙලා. ඒකයි මේ භූත කියවන්නේ. එතකොට මේ නිල් පාට? නිල් පාට ඉතින් මේ වගේ මාට්ටු වෙච්ච වෙලාවක දෙන්නේ නැති මූට නිල් වෙන්න. උගේ ආගිය මුලගිය විස්තර ටිකක් හොඳට හොයලා සාක්කි ඇතුව OIC මහත්තයට බාර දුන්නා නම් මට මේ පාරවත් පොඩි ප්‍රොමෝෂන් එකකට try එකක් දෙන්න තිබ්බා. පොලිසියට ගෙනින් හරියන්නේ නැහැ. එතකොට අයිතිකාරයෝ වැඩි වෙනවා. මං එනකම් මම මෙහෙම හිටපොද. මං ඇවිල්ලා ඉතින් හරිය බලා ගන්නවා. ඔය අයනකම් මුට දෙකක් දීලා මම විස්තරයක් ගන්න බලන්න. අයියෝ පිස්සුද? නරක තැනකට වැදුනොත් එහෙම මල මගුලක් වෙන්නේ. අප්පු. මේ මං එනකම් අතක් තියන්නේ නැහැ හොඳේ. හරියට ගෙට ගන්නනේ තියෙන්නේ. විහා ගන්න නම් වෙන්නේ නැහැ. හැබැයි ළඟට යන්න එපා ඕකට. මම මොකට ළඟට යන්නද? නෑ නිකන් කිව්වේ ඉතින්. මොකද තමස භූතෙද නැත්නම් ණයද? මම ඔයාට පොඩි බඩක් පෙන්නන්නද? අක්කේ මෙන්න මුඹට පඩක් පෙන්නන්න දානවා. මොකා? ඔය මම හිතනවා. දැන් තෝ බෝදේ කියන්නේ කිව්වේ. කතා කරපන් අයියද? එළම කුඩලින් යන්න ගියා පොලිසියට. නෑ කේම සින්නන්නේ නෙවෙයි. මම මේ පොඩි මැජික් එකක් පෙන්නන්නද කියලා. මැජික් එකක් පෙන්නන්නේ මොකද සර්කස් එකකින් පැනලාද? ඒක තමයි ඊයේ අපිට ඇවිල්ලා මැජික් පෙන්නන්න හැදුවා. ආටා බූටා මාටා සුමාටා කරවාටා.
අක්කේ ඇත්තටම භූතේ තමයි බං. මේ ඔයාට හිතුව පැතුව දේවල් මවන්න පුළුවන්ද? එහෙනම් අපේ සාලි දින පරණ ටීවී එක වෙනුවට අලුත් ලොකු ටීවී එකක් මම බලන්න. ලියන්න දෝ බෑ. ආටා බූටා මාටා සුභාටා කරුවාටා ආටා බූටා මාටා සුභාටා කරුවාටා අලුත් ටීවී එකක් හම්බෙන වෙනුවට තිබ්බ බෆල් දෙකක් නැතුව කියන්නේ. හරිරි පොඩ්ඩක් ඉන්නේ සිග්නල් කේස් එකක්ද කොහෙද හරි බයින්න බා මොනවද කියලා දෙන්න ආටා බූටා මාටා සුභාටා කරුවාටා ආටා ඔෆෝ ඒකනේ මං කිව්වේ මං එනකම් පඬිත වැඩ කරන්න එපා කියලා. දැන් කෝ? ඔය නංගිත් එක කැරම් ගහන්න. ඒක කැරම් ගහන්න ඌ පොඩි එකෙක්ද? බං ඌ භූතේ. පොඩි එකෙක් වගේ තමයි යන්නේ. හරි අහිංසකයි. හරි දැන් මොකද්ද ඌ කියන්නේ? ඔය පහන හොයාගත්තා නම් ඔක්කොම හරි කියලාද? ඔව්. අපේ නැති වෙච්ච දේවල් වෙනුවට අලුත් දේවල් නවල දෙන්න පුළුවන් වෙනවා. හරි දැන් කොහොමද අපි ඔය කියන දේක් විශ්වාස කරන්නේ? ඈ? අතුරුදහන් කරන මම්මගේ ඇස් දෙකෙම දැක්කනේ. ඔයාට මගේ ඇස් දෙක විශ්වාස නැද්ද? ඔයාට වෙන කවුරු හරි ගෑණියෙක් කිව්වනම් ඉහ මුදුනෙන් පිළිගනි. තමන්ගේ ගෑණි දෙයක් කිව්වම හරවුස අහනවා. හරි දැන් කොහොමද ඔය පහන නැති වෙලා තියෙන්නේ? නිකන් පොලිසියෙන් ප්‍රශ්න අහනවා වගේ අහන්න එපානේ. කවුද ගත්තේ කියලා දන්නවනම් ඒ ළමයාව ගිහලා හොයා ගන්නවනේ. හරි එහෙනම් කොහෙ තිබිලාද ඔය යටිබඩ නැති වෙලා තියෙන්නේ? ඔය ආයේ ඔය. මේ ඕයි අපි මෙන්න පොලිසිය කියලා අපිට දිවස් නැහැ. මොකක් හරි කොනක් අල්ලගන්න තමයි මේ එක එක දේවල් අහන්නේ. නැතු කොහොමද හොයන්නේ? ඔය කියන විදිහට ඉතින් මේ රටේ ඉන්නේ උන් ඔක්කොන්ටම එකාට එකා ගානේ පොලිස් කාර්යෝ දාලා තියන්න ඕන. මුන් කරගන්න දේවල් වල හැටියට. රෙද්ද. හරි. ඉන්න ආලා කියන්න. අපි මොකෝ කියලා හිතන් ඉන්නවද දන්නේ හෙලෝ. හෙලෝ. මාකට් එක ළඟ টয়ලට් එකේ බැම්ම උඩ පහන තියලා චූ කරන්න ගියාලු. එනකොට පහන නෑලු. හරි මම බලන්නකෝ. ඒ සාය මහත්තයා. මොනවද මං උත්තර කල්පනා කරන්නේ? මේ කල්පනා කරේ සාය මහත්තයා භූතයන්ට චූබර හැදෙනවද? ඈ? ඔව්.